හොඳයි අද දවසේත් පැමිණ සිටින ඔබ සියලු දෙනාම යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මේ රෙකෝඩින් එක තුලින් දේ වචනය අහන ඔබ සියලු දෙනාමත් යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගනු ලබනවා. හොඳයි අදත් විශේෂ පණිවිඩයක් දෙවියන් වහන්සේ මා තුල තැබුවා ඔබට කතා කරන පිණිස. ඒක විශේෂ පණිවිඩයක් වෙන්නේ කොහොමද දන්නවද? මම ඔයගොල්ලන් නිතරම කියනවා විශේෂ පණිවිඩයක් කියලා. ඒකට හේතුව තමයි දේව වචනය කියන්නේ අපේ ජීවිතවලට ඉතාමත් විශේෂිත දෙයක්, විශේෂම දෙයක්. මන්ද දේව වචනය තමයි අපේ ජීවිතේ වර්ධනය වෙන්නට අවශ්‍ය කරන ඒ කැම ටික, ඒ වතුර ටික, ඒ වගේම අර පැලයකට අවශ්‍ය පොහොර, අන්න ඒ වගේ අපේ ජීවිතේට ඒ අවශ්‍ය වර්ධනය සඳහා අවශ්‍ය කරන සියලුම ඒ අවශ්‍ය කරන පෝෂණය තියෙන්නේ කොහෙද? දේව වචනය තුල. දේව වචනය තුල තියෙන නිසා තමයි ඒ දේව වචනේ ඉතාමත් වැදගත්. අන්න ඒක නිසා තමයි දේව වචනය හැමදාමත් විශේෂිත වෙන්නේ. දේව වචනේ විශේෂිත නැති දෙයක් නෑ. ඔයගොල්ලෝ දන්නවද? මේ සුද්ධ බයිබලයේ විශේෂිත නැති දෙයක් තියෙනවද? කාට හරි කියන්න පුළුවන් නම් මේ දේ විශේෂ නෑ කියලා. එහෙමනම් ඒ කෙනා වැරදි. ඒ කෙනාට හරියට බයිබලයේ එලිදරව් වෙලා නෑ. හැබැයි බොහෝ අය බයිබලය ගැන එහෙම කියනවා මේක වැරදි, අරක වැරදි. මේක මෙහෙම වෙලා මෙහෙම වුණොත් හොඳයි, මේක මෙහෙම නෙමෙයි කියලා සමහර අය ඒගොල්ලෝ දන්නවා දෙවියන් වහන්සේටත් බයිනවා. එහෙම බොහෝ අය ඉන්නවා. හැබැයි ඒ කවුද? ඒ අය තමයි දේව වචනය අවබෝධ වෙලා නැති අය. ඒගොල්ලෝ දේව වචනය දන්නවා. කියවලා ඒගොල්ලෝ කියවල ඉවරලා යම්කිසි දැනුමක් දේව වචනය ගැන ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට දේව වචනය අවබෝධ වෙලා නැහැ. අවබෝධ වෙච්ච අයට ඕගොල්ලෝ දන්නවද? දේව වචනය කියන්නේ ඉතාමත් විශේෂිත වටිනාම ඖෂධයක්. අපේ ජීවිතවලට මම ඔයගොල්ලන් නිතරම කියන කතාවක්. අපේ ජීවිතවලට වටිනාම ඖෂධය තමයි දේව වචනය කියන්නේ. එහෙනම් ඖෂධය කියන්නේ මේ දේ අපේ ජීවිතේ නැති වෙන්න ඉන්න අවස්ථාවක් වුණත් අපි මේ දේව වචනය සිහි කරුවොත් ඒක තමයි අපේ ජීවිතේ ජීවත් කරවන්නට පුළුවන් ඖෂධය. ඔයගොල්ලෝ දන්නවද මේ ලෝකේ මේ වගේ ඖෂධයක් නැහැ. වෛද්‍යවරුන්ට කරන්න බැරි දේ දේව වචනයට දෙවියන් වහන්සේට කරන්න බැරිද? ඔයගොල්ලෝ විශ්වාස කරනවද ඒක? විශ්වාස කරනවා නම් ඒක ඔයගොල්ලෝ ජීවිත තුල මේ දේවල් අත්දකින්නට යනවා. මේ දේවල් සත්‍යයි. බොරු නෙමෙයි. දේව වචනය කියන්නේ සත්‍යයි. ඒක නිසා දේව වචනය කියන්නේ ඖෂධයක්. එහෙනම් ඒ ඖෂධය ඔබේ අතුලාන්තයට දාගත්තොත් ඔබේ මනස නිදහස් වෙනවා. ඔබේ සිත නිදහස් වෙනවා. ඔබේ ශරීරය සුව වෙනවා. ඔබේ රෝග පහ වෙනවා. ඔබේ ගැටලු පහ වෙනවා. ප්‍රශ්න පහ වෙනවා. ඇයි? දේව වචනේ නැමැති ඖෂධය ඔබේ ඇතුළාන්තයට ඔබ දාගත්ත නිසා. එහෙමනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය අදත් ඔබට දෙවියන් වහන්සේ කතා කරන්නේ මේ විශේෂිත පණිවිඩය දේව වචනය හොඳට අහලා දේව වචනය ඔබ ඇතුළාන්තයට දාගෙන ඒ තුල ජීවත් වෙන්න, ඒ තුල වර්ධනය වෙන්න, එවිටයි දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඔබට අත්දකින්නට හම්බෙන්නේ. හරි එහෙනම් මොකක්ද අද දේව වචනේ විශේෂිත පණිවිඩය මොකක්ද? මම ඔයගොල්ලන්ට කියන්නම් මාතෘකාව. මාතෘකාව තමයි ධර්මිෂ්ඨ විනිශ්චයකාරයන්ගේ ඒ ධර්මිෂ්ඨ විනිශ්චයෙන් බිඳක් තමයි ඔයගොල්ලන්ට අද කතා කරන්නට යන්නේ. නැවත කියන්නම් ධර්මිෂ්ඨ විනිශ්චයකාරයන්ගේ ඒ ධර්මිෂ්ඨ විනිශ්චයෙන් බිඳක් තමයි ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ. ඇයි මම බිඳක් කිව්වේ? බිඳක් කියලා කිව්වේ ඒ ධර්මිෂ්ඨ විනිශ්චයකාරයන්ගේ විනිශ්චය ධර්මිෂ්ඨ විනිශ්චය ගැන කතා කරන්නට ගියත් ඔයගොල්ලෝ දන්නවද? ඒක සාගරයේ තරම් විශාලයි. සාගරයේ තරම් ගැඹුරුයි. හැබැයි ඒ සාගරයේ ඒ තියෙන ජල කඳ කොච්චරක්ද? ඒකෙන් බිඳුවක් විතරයි අද ඔයගොල්ලන්ට කතා කරන්නට යන්නේ. ඇයි දන්නවද? ඒ ධර්මිෂ්ඨ විනිශ්චයකාරයෝ කියන්නේ කවුද? ඔයගොල්ලෝ හිතන විදිහට කවුද? සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චයකාරයන්. ඒක නිසා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම උන්වහන්සේ ගැන කතා කරන්නට ගියොත් ඒක සාගරයේ තරම් ගැඹුරුයි. සාගරයේ තියෙන ජල කඳ හා විශාලයි. ඒක නිසා බිඳක් විතරයි කතා කරන්නට යන්නේ. හොඳින් අහගන්න දෙවියන් වහන්සේ ඒ තරම්ම සර්ව සාධාරණ විනිශ්චයකරු, ධර්මිෂ්ඨ විනිශ්චයකරු. හැබැයි මම මේ ඔයගොල්ලන්ට කතා කරන්නේ අවසාන විනිශ්චය ගැන නෙමෙයි. හොඳට තේරුම් ගන්න. අවසාන විනිශ්චය ගැන නෙමෙයි. අවසාන විනිශ්චය ගැන වෙන දවසක ඔයගොල්ලන්ට කතා කරන්නම්. හැබැයි අද කතා කරන්නට යන්නේ මේ පොළවේ මිනිස්සු ජීවත් වෙනවානේ. පොළවේ මිනිස්සු ජීවත් වෙනකොට ඒගොල්ලෝ කොහොමද පොළවේ ජීවත් වෙන්නේ? දුෂ්ටයත් ඉන්නවා, ධර්මිෂ්ඨයත් ඉන්නවා. මෙන්න මේගොල්ලන්ව දෙවියන් වහන්සේ බලලා විනිශ්චය කරලා උන්වහන්සේගේ සර්ව සාධාරණ ධර්මිෂ්ඨ විනිශ්චය දෙනවා මේ පොළවේදීම.
පොළවදින විනිශ්චය දෙනවා දෙවියන් වහන්සේ. බොහෝ අවස්ථාවල මම මේ කියන්නේ අවසාන විනිශ්චය නෙමෙයි. අවසාන විනිශ්චය දෙන විදිය දෙවියන් වහන්සේ වෙනස්. කොහොමද අවසාන විනිශ්චය දෙන්නේ? මම නිකන් කෙටියෙන් කියන්න. කොහොමද අවසාන විනිශ්චය දෙන්නේ? බොහෝ කාරණා තියෙනවා. මම එක දෙයක් කියන්න. මොකද අවසාන විනිශ්චය ගැන නෙමෙයි කතා කරන්න නිසා. මොකක්ද එක දෙයක්? අවසාන විනිශ්චය සිදුවෙන විනිශ්චය මොකක්ද? දෙවියන් වහන්සේගේ ඒ ජීවන පොතේ නම නැතිනම් ස්වර්ගයට ඇතුල් වෙන්න පුළුවන් වෙයිද? ඒක විනිශ්චයක්. ඒ කියන්නේ ජීවන පොතේ නම තියෙන්න ඕනේ. නම නොතිබුණොත් ස්වර්ගයට ඇතුල් වෙන්නට බෑ. ඒක නිසා ඒ අවසාන විනිශ්චයේදී සිදුවෙන දෙයක්. හැබැයි මේ පොළවේ මිනිසු ජීවත් වෙනකොට දුෂ්ටයන් සහ ධර්මිෂ්ඨයන් යන දෙවර්ගයම මේ පොළවේ ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ සාමාන්‍ය විනිශ්චයක් දෙනවා. ඒ විනිශ්චය ගැන තමයි අද කතා කරන්නට යන්නේ. උන්වහන්සේගේ විනිශ්චය මනුෂ්‍යයාට සර්ව සාධාරණයි. හැබැයි ලෝකාකාර විනිශ්චයකුත් තියෙනවා නේ. ලෝකාකාර විනිශ්චය ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ? ලෝකාකාර විනිශ්චය දෙවියන් වහන්සේ හා යුක්ති සාධාරණත්වයෙන් තියෙයිද? නෑ. දෙවියන් වහන්සේගේ විනිශ්චය තරම් ධර්මිෂ්ඨ නෑ ලෝකාකාර විනිශ්චය. මොකද මේ දේශේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම එහෙම මිනිස්සුયો කරන දේවල් කරන වැරදි ඔවුන්ගේ අකටයුතුක අපි නිකන් කියමු මිනිමැරුම් මංකොල්ලකෑම් දූෂණ වංචා මේ වගේ දේවල් වලට යම්කිසි විනිශ්චයක් තියෙනවා නේද? මේ දේශේ ලෝකේ යම්කිසි විනිශ්චයක් තියෙනවා. එතකොට මේ විනිශ්චය තුල ඒගොල්ලෝ සමහර විට තීන්දුව දෙනවනේ. ඒ තීන්දුව తీරන හරියට ධර්මිෂ්ඨව තියෙයිද ඔයගොල්ලෝ හිතන විදියට? තියෙයිද? නෑ. හරියට ධර්මිෂ්ඨව නෑ. ඒකට මම උදාහරණයක් කියන්නද? එහෙම ධර්මිෂ්ඨව තිබුණා නම් අද හිරගෙවල් ඇතුලේ සාධාරණ මිනිස්සු ඉන්න පුළුවන්ද? බෑ. ධර්මිෂ්ඨ විනිශ්චයක් හරියටම 100% ධර්මිෂ්ඨ විනිශ්චයක් මේ ලෝකේ තිබුණා නම් අද හිරගෙවල් වල මේ ලෝකේ විතර මේ දේශේ විතරනේ ලෝකෙම හිරගෙවල් වල සාධාරණ හරි නිවැරදි මිනිස්සු ඉන්න විදියක් නැහැ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. සර්ව සාධාරණ විනිශ්චයක් මේ පොළවේ තිබුණා නම් එහෙමනම් හොරෝ වංචාකාර මිනිමරු දූෂිතයෝ එළියේ ඉන්න විදියකුත් නැහැ. තේරෙනවද? මේක ඔයගොල්ලන්ට තේරෙනවද? එහෙම සර්ව සාධාරණ ධර්මිෂ්ඨ විනිශ්චයක් තිබුණා නම් මම නැවත කියන්න දූෂිතයෝ මංකොල්ලකාරයෝ මිනිමරු ඒ වගේම මා රොබර් දීලා තියෙන මෙන්න මේ වගේ දූෂණ වංචා කරන මේ වගේ සෙට් එකක් එළියේ ඉන්න පුළුවන්ද? බෑනේ. ඒක නිසා තමයි සර්ව සාධාරණ විනිශ්චයක් මේ පොළවේ නැහැ. හැබැයි එහෙනම් හරි මම ඒ ගැන වැඩි දුර කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒ ගැන කතා කරුවොත් තව බොහෝ කාරණා කතා කරන්නට ඒ නිසා මම ලෝකයේ විනිශ්චය ගැන එතනින් නතර කරනවා. හැබැයි මම කතා කරන්නේ ලෝකයේ විනිශ්චය ගැන නෙමෙයි. මම මේ ඔයගොල්ලන්ට පසුබිම තමයි ටිකක් සකස් කරුවේ. අද කතා කරන්නට යන්නේ දෙවියන් වහන්සේ සර්ව සාධාරණ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් බිඳක් ගැන තමයි කතා කරන්නට යන්නේ. උන්වහන්සේ කොහොමද මනුෂ්‍යයා විනිශ්චය කරන්නේ? උන්වහන්සේ කොහොමද යුක්තිය සාධාරණව ටෙස්ට් කරන්නේ කියන දේ ගැන තමයි ඔබට කතා කරන්නට යන්නේ. එතකොට දෙවියන් වහන්සේ ඒ විනිශ්චයේදී මනුෂ්‍යයාගේ ඒ යහපත් ක්‍රියා ගැන උන්වහන්සේ සොයනවා. යහපත් ක්‍රියා කරපු ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් උන්වහන්සේ විනිශ්චය දෙනකොට කොහොමද විනිශ්චය දෙන්නේ? උන්වහන්සේ ඒවා යහපත් ආකාරයෙන් උන්වහන්සේ ක්‍රියා කරනවා. උන්වහන්සේ අයහපත් මිනිසුන්ට දෙන විනිශ්චය කොහොමද? ඒවා අයහපත් ආකාරයෙන් තියෙන්නට යනවා. ඒක නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබ දෙවියන් වහන්සේ තුල විනිශ්චය හරියාකාරව ලබන්නට නම් දෙවියන් වහන්සේ තුල හරියට ධර්මිෂ්ඨව හරියාකාරව යහපත් ලෙස මේ පොළවේ ඔබ ජීවත් වෙන ජීවිත කාලය කොච්චරක්ද? අපි හිතලා බලමු අවුරුදු 70ක් 80ක් ඔබ වැඩිම වුණොත් මිනිස්සෙක් අවුරුදු 85ක් 90ක් ජීවත් වෙයි. ඒ ජීවිත කාලය තුල ඔබ කොච්චර ධර්මිෂ්ඨව කොච්චර යහපත් ආකාරයෙන් මේ පොළවේ ජීවත් වුණාද? අන්නේ විනිශ්චය මේ පොළවේදී ඔබට ලැබෙන්නට යනවා. අවසාන විනිශ්චය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ පොළවේදී දෙවියන් වහන්සේ දෙන සාමාන්‍ය විනිශ්චයක් ගැන තමයි අද ඔයගොල්ලන්ට කතා කරන්නේ. මොකද දන්නවද? ඒ විනිශ්චය තුල දෙවියන් වහන්සේ මනුෂ්‍යයට බොහෝ දේවල් උගන්වමින් සිටිනවා. ඒ දේ හොඳට දැනගන්න. අද ඔයගොල්ලන්ට දෙවියන් වහන්සේ කතා කරන්නේ ඒක ඒ විනිශ්චයන් තුල යම්කිසි දේවල් තුල තමන්ගේ ජීවිතේ වෙනස් වීම, තමන්ගේ ජීවිතේ පරිවර්තන මෙන්න මේ වගේ දේවල් තුල දෙවියන් වහන්සේ ක්‍රියා කරන ආකාරය තුල මනුෂ්‍යයාට ඒ ජීවිත ගමනේ හැල හැප්පීම් තුල තමයි ගමන් කරන්නට වෙන්නේ. දෙවියන් වහන්සේ ඒක සමහර අයට ඕගොල්ලෝ දන්නද හේතු ගන්නවා. හැබැයි මේක සමහර අයට තේරෙන්නේ නැහැ. මේක දෙවියන් වහන්සේ කරපු දෙයක්ද? මේක දෙවියන් වහන්සේ දුන්නු විනිශ්චයක්ද? මේක දෙවියන් වහන්සේ අපේ සැලැස්මට අපව ගෙනියනවද? මෙන්න මේ වගේ බොහෝ අයට
උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේගේ සාධාරණ විනිශ්චය තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි උන්වහන්සේ විශේෂයෙන්ම අද කතා කරන්නට කිව්වේ උන්වහන්සේගේ සාධාරණ ධර්මිෂ්ඨ විනිශ්චය ගැන මිනිස්සු දැනගත්තොත් මං ගැන තව මිනිස්සු දැනගනි. ඒ නිසා මේක කතා කරන්නට කියලා උන්වහන්සේ පෙළඹුවේ ඒකයි. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබට මේක කෙටියෙන් කතා කරන්නට යනවා. හොඳයි අපි පෙරලා ගමු. ගීතාවලිය පොතට. ගීතාවලිය පොතේ 9 වෙනි පරිච්ඡේදයට පෙරලා ගමු අපි. නවවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට අපි 6 දක්වා කියවමු. ස්වාමීන්ට මාගේ මුළු සිතින් ස්තුති කරන්නෙමි. ඔබගේ ආශ්චර්ය ක්‍රියා සියල්ල දක්වා දෙන්නෙමි. ඔබ කෙරෙහි ප්‍රීතිය සන්තෝෂ වන්නෙමි. මහත්මයාණනි ඔබගේ නාමයට ප්‍රශංසා කියන්නෙමි. මාගේ සතුරන් ආපසු හැරෙන කල ඔහු ඔබ ඉදිරියේ පැකිල විනාශ වෙති. මක්නිසාද ඔබ මාගේ කාරණයේ යුක්තිය දිස්ත කරසේක. ඔබ ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරමින් සිංහාසනයේ වැඩමුසේක. ඔබ ජාතීන්ට තරවඩු කොට දුෂ්ටයන් විනාශ කරසේක. සදා කාලයටම ඔවුන්ගේ නාමය මැකුසේක. සතුරෝ කෙළවරකට පැමිණියෝය. ඔවුහුද ඔබ විසින් බෙල්ලා දැමූ නුවරවල්ද සදා කාලයටම නාස්ති වූයේ. ඒවා ගැන සිහිවීම පවා නැති විය. හරි. බලන්න මෙතනදී මොකද්ද කියන්නේ කියලා. කවුද මේ දෙවියන් වහන්සේගේ මේ ධර්මිෂ්ඨ විනිශ්චය ගැන කියන්නේ කවුද මේ? මේ දාවිත් තමයි කතා කරන්නේ. එතකොට දාවිත් කියන්නේ කවුද? දාවිත් කියන්නේ රජ කෙනෙක්, බලවත් රජ කෙනෙක්. එහෙනම් බලන්න මේ බලවත් රජ දෙවියන් වහන්සේ ගැන හොඳට දැනගෙන හිටියා. දෙවියන් වහන්සේත් එක්ක කිට්ටු සම්බන්ධතාවයක් තියාගත්තා. එහෙම නැතිනම් කොහොමද දාවිත් මේව දෙවියන් වහන්සේ ගැන දන්නේ? එහෙනම් හොඳට තේරුම් ගන්න. දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියලා දැනගන්නට නම් උන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය මොකක්ද කියලා දැනගන්නට නම් අපි දෙවියන් වහන්සේත් එක්ක කිට්ටු සම්බන්ධතාවයක් තියාගත යුතුයි. එහෙම නැත්නම් අපිට දෙවියන් වහන්සේ කවුද කියන එක අඳුන ගන්නට බැරි වෙනවා. හොඳට තේරුම් ගන්න ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය මේක. අපේ ජීවිතවලට එන ප්‍රශ්න, ගැටලු, බාධා මෙන්න මේ වගේ දේවල් අපිට අපි ඉන්න තැන උන්වහන්සේ අපිට තේරුම් කරලා දෙනවා. යම් කිසි තැන් වලින් අපිට ප්‍රශ්නයක් එන තැනදී අපි ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන දේ ගැන දෙවියන් වහන්සේ අපිට එතනදී අවබෝධයක් දෙනවා. හැබැයි බොහෝ අයට ඒ ප්‍රශ්නය තුල ඒ අවබෝධය ලබා ගන්න කොහොමද කියන එක තේරෙන්නේ නැහැ. මෙන්න මේ කාරණය නිසා දෙවියන් වහන්සේගෙන් බොහෝ අය ඈතට ගමන් කරලා අවසානයේදී කාගේ හස්තයට හසු වෙන්නේ? අවසානයේදී යක්ෂයාගේ හස්තයට හසු වෙන්නේ. ඇයි? ඒ ප්‍රශ්නය දෙවියන් වහන්සේ සමහර වෙලාවට දුන්නේ අපව පරීක්ෂා කරන පිණිස, අපව සෝදිසි කරන පිණිස. හැබැයි අපි ඒ ගැන නොදන්න නිසා අර මම කිව්ව දෙවියන් වහන්සේට කිට්ටු සම්බන්ධතාවයක් නැති නිසා ඒගොල්ලෝ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා අයින් වෙලා යක්ෂයාගේ මාර්ග තුල තමයි ගමන් කරන්නට යන්නේ. අද කිතුණු සභාවට මෙන්න මේ දේවල් බොහෝ ආකාරයෙන් තිබෙනවා. යක්ෂයා මේ ආකාරයෙන් බොහෝ අයට පහර ගහමින් සිටිනවා. සමහර වෙලාවට ඇදහිලිවන්තයන්ට, සමහර වෙලාවට සේවකයන්ට, සමහර වෙලාවට දේවදාසයන්ට මෙන්න මේ වගේ යක්ෂයා පහර ගහමින් ඉන්නවා. දැන් දේවදාසයන්ට කොහොමද පහර ගහන්නේ? දේවදාසයන්ට ඉහළම කෙනා තමයි සාතන්. සාතන් විසින් පහර ගහනු ලබනවා. හැබැයි පොඩි ඇදහිලිවන්තයන්ට තව යක්ෂයාගේ රෑන්ක් එකේ පල්ලෙහා මට්ටමේ යක්ෂයෝ අසුද්ධාත්ම පහර ගහන්නට යනවා. ඒක නිසා දේවදාසයෝ පවා, ඇදහිලිවන්තයෝ, සේවකයෝ පවා පරිස්සම් විය යුතුයි. අපිට එන ජීවිතයේ මොනම දෙයක් වුණත් අපි බාර ගන්න විදිහ අනුව තමයි අපි මේ දෙයට මූණ දීලා ක්‍රියා කරන ඒ දේ අනුව තමයි දෙවියන් වහන්සේ තුල අපිට මේ ගමන උන්වහන්සේගේ ධර්මිෂ්ඨව විසඳන්නේ. එහෙනම් බලමු දෙවියන් වහන්සේ කොහොමද දාවිද්ගේ ජීවිතේ දාවිට දෙවියන් වහන්සේ කොහොමද දැනුනේ? දාවිත් දෙවියන් වහන්සේ ගැන කොහොමද වර්ණනා කරන්නේ? අපිට මේ දෙයින් ගන්න පුළුවන් මොනවද? අපිටත් මේ දේවල් ජීවිතේ වෙලා තිබෙනවද කියලා අපි පොඩ්ඩක් කතා කරලා බලමු දේ වචනය තුලින්. බලන්න මොකද්ද? 9 වෙනි පදේ පළවෙනි පදේ කියන්නේ මොකද්ද? 9 වෙනි පරිච්ඡේදේ. පළවෙනි පදේ කියනවා ස්වාමීන්ට මාගේ මුළු සිතින් ස්තුති කරන්නෙමි. ඔබගේ ආශ්චර්ය ක්‍රියා සියල්ල දක්වා දෙන්නෙමි. බලන්න දාවිත් කියනවා ස්වාමීන්ට මාගේ මුළු සිතින් ස්තුති කරනවා. ඔබගේ ආශ්චර්ය ක්‍රියා සියල්ල දක්වනවා කියලා ඔහු කියනවා. කොහොමද මිනිසෙක් මුළු සිතින් ස්තුති කරන්නේ? මේ දාවිත්
කොයි තත්ත්වෙද හිටියේ මේවා ලියනකොට? දාවිත් ඇත්තටම කියනවා නම් දාවිත් ආලේප කෙරුවාට පස්සේ රජකමට එකපාරටම දාවිත් රජකම ලැබුණාද? හොඳට තේරුම් ගන්න දේව වචනය. දාවිත් ආලේප කෙරුවාට රජකමට එකපාරට රජකම ලැබුණේ නැහැ. හැබැයි දාවිත්ගේ ජීවිතයේ ඔහුට බොහෝ ප්‍රශ්න ආවා. බොහෝ ගැටලු ආවා. ඔහුට කරදර ආවා. ජීවිතේ නැති වෙන තැනටපත් වුණා. හැබැයි දෙවියන් වහන්සේ ඔහුට ධර්මිෂ්ඨ විනිශ්චයක් දුන්නේ නැද්ද? දුන්නා. දෙවියන් වහන්සේ ඔහුට ධර්මිෂ්ඨ විනිශ්චයක් දීලා අවසානයේ ඔහු මොන තත්ත්වයකටද ගෙනාවේ? ලෝකේ බලවත්ම රජවරයෙක් බවට ඔහුව පත් කෙරුවා. එහෙනම් බලන්න දෙවියන් වහන්සේ මොන තරම් ධර්මිෂ්ඨයිද? උන්වහන්සේ අනුගමනය කරන උන්වහන්සේගේ අභිමුඛයේ ඉන්න අයව දෙවියන් වහන්සේ අමතක කරන්නේ නැහැ. උන්වහන්සේ තරම් ධර්මිෂ්ඨ විනිශ්චයකාරයෙක්. එහෙනම් බලන්න ඒ දේවල් තුල දාවිත් ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරපු නිසා තමයි දාවිත්ගේ මුඛයෙන් මේ ආකාරයෙන් පිට වෙන්නේ. එහෙනම් අපේ ජීවිත තුලත් අපිට මොනම දේ වුණත් උන්වහන්සේ ධර්මිෂ්ඨව අපේ ජීවිතවල ක්‍රියා කරන්නට ඒ විනිශ්චය දෙන්නට උන්වහන්සේ බලාපොරොත්තුෙන් සිටිනවා. එහෙනම් බලන්න කොහොමද කරන්න ඕන උන්වහන්සේගේ අභිමුඛය තුල අපි උන්වහන්සේට මුළු සිතින් අපි ස්තුති කරන්නට ඕනේ සියලුම දේට. මුළු සිතින් කියන්නේ කොහොමද? දැන් බොහෝ අය සභාවේ නමස්කාර කරනවා. නමස්කාර වේවා, ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා කියලා මෙහෙම ස්තුති වේවා, ස්තුති වේවා කියලා බොහෝ වාරයක් කියාගෙන යනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් මොනවා වෙයිද? ඔයගොල්ලෝ හිතන විදියට. මේ දෙවියන් වහන්සේ දන්නේ මොකටද මේ ස්තුති කරන්න කියලා. ඇයි ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා කියාගෙන යනවා. හැබැයි දෙවියන් වහන්සේ අපේ ජීවිත තුළ බොහෝ දේවල් කරලා තියෙනවා. ඒක තමයි අර අතුලාන්තේ මුළුම සිතින් ස්තුති නොකරන නිසා අපේ මුඛයෙන් පිට වෙන්නේ මොනවද? පියාණනේ දැන් ශරීරය ගැන ගත්තොත් මම මේ නිකන් කෙටියෙන් උදාහරණ කියන්න. ශරීරය ගත්තොත් උන්වහන්සේට ස්තුති කරන්න මොන තරම් කාරණා තියෙනවද? පියාණනේ මේ කතා කරන්න මුඛයක් ඔබ වහන්සේ දීලා තියෙන නිසා ස්තුතියි. බලන්න ඒක නිකන් ස්තුති නෙමෙයිනේ. අපි කතා කරන්න මුඛයක් දීලා තියෙන නිසා ස්තුතියි. අපිට දකින්න හොඳට ඔබ වහන්සේ මාවු මේ ලෝකේ දකින්න, ඒ ලෝකේ ලස්සන දකින්න අපිට ඔබ වහන්සේ ඇස් දෙකක් දීලා තියෙනවා. ඒ නිසා ස්තුතියි පියාණනි. අපිට ඇවිදින්න මේ ලෝකේ අපි ඇවිදලා විනෝද වෙන්න අපිට ඔබ වහන්සේ කකුල් දෙකක් දීලා තියෙනවා. ඒ නිසා ස්තුතියි. බලන්න ශරීරය ගැන හැම අංගයක් කෙරෙහිම උන්වහන්සේට ස්තුති කරන්නට පුළුවන්. මුළු හදවතින් ඇතුළාන්තයෙන් මෙන්න මෙහෙම ස්තුති කරුවොත් තමයි අපිට උන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය ලබන්න පුළුවන් මේ පොළවේදී. එහෙනම් බලන්න දාවිත් ඒ උන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය ලැබපු කෙනෙක් විදිහට දෙවියන් වහන්සේට මුළු සිතින් ස්තුති කරනවා. එහෙනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය අපි මේ දේවල් ආදර්ශයට ගත යුතුයි. දාවිත් තුලින් අපිට බොහෝ දේවල් ආදර්ශයට ගත යුතුයි. මම මේ කෙටියෙන් කියාගෙන යන වෙලාව යන නිසා බලන්න ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඔබගේ ආශ්චර්ය ක්‍රියා සියල්ල දක්වා දෙන. එහෙනම් දෙවියන් වහන්සේ කරපු ආශ්චර්ය ක්‍රියා අපේ ජීවිතේ මොනතරම් තියෙනවද? මේ තාක් දුරට උන්වහන්සේ අපව ගෙනල්ලා තියෙනවා. ඒ ආශ්චර්ය ක්‍රියා ගැන උන්වහන්සේට මතක් කරලා උන්වහන්සේට ස්තුති කරන්න, උන්වහන්සේට ප්‍රශංසා කරන්න, එවිටයි උන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය අපිට ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඊට පස්සේ බලන්න තුන්වෙනි පදේ කියනවා මාගේ සතුරන් ආපහු හැරෙන කල ඔහු ඔබ ඉදිරියේ පැකිල විනාශ වෙති. බලන්න සතුරෝ පැකිල විනාශ වෙනවා. අපිට විරුද්ධව කවුරු හරි නැගිටිනවද? ඒ සතුරෝ පැකිලිලා විනාශ වෙන්නට යනවා. හැබැයි දෙවියන් වහන්සේ තමයි ඒ දේ බලාගන්නේ. අපිට ඒගොල්ලෝ විනාශ වෙන්න කියලා ශාප කරන්න පුළුවන්ද? අපිට එහෙම ශාප කරන්නට බෑ. අපිට උන්වහන්සේ තමයි මේ දේවල් කරන්නේ. උන්වහන්සේ කරන තුරු අපිට බලාගෙන ඉන්නට සිද්ධ වෙනවා. එහෙනම් අපිට විරුද්ධව කවුරු හරි සතුරෙක් නැගිටිනවද ඔබ විශ්වාස කරන්න. දෙවියන් වහන්සේ ඒ සතුරන්ට මොකද කරන්නට යන්නේ? ඔවුන් පැකිලෙන්නට යනවා. පැකිලෙනවා කියන්නේ මොකද්ද? ඔවුන් අප ඉදිරියේ වැටෙන්නට යනවා, දල ගහන්නට යනවා, පරාජය වෙන්නට යනවා. මෙන්න මේ දේ තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට විරුද්ධව නැගින්න සතුරාට කරන්නේ. එහෙනම් ඔබට කවුරු හරි සතුරෙක් ඉන්නවා නම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය බය වෙන්න එපා කිසිම දෙයකට. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දල ගහන්න, උන්වහන්සේට ගැන කන්නලව් කරන්න. උන්වහන්සේ සියල්ල බලාගනි. ඔබ රණ්ඩු වෙන්නවත්, ඔබ වෛර කරන්නවත්, ඔබ ශාප කරන්නටවත් යන්න එපා. ඒ දේ තුල ඔබ විනාශයටපත් වෙනවා. ඒක නිසා දෙවියන් වහන්සේ කියන්නේ උන්වහන්සේට කාරණා බාර කරන්න. උන්වහන්සේට කාරණා බාර කරලා ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ රැඳෙන්න. එවිට දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය ඔබට ලබා ගන්නට පුළුවන්. ඊට පස්සේ මොකද්ද කියන්නේ? හතරවෙනි පදය. හතරවෙනි පදේ කියනවා මක් නිසාද ඔබ මාගේ කාරණේද යුක්තියද ඉෂ්ට කළසේක. බලන්න දෙවියන් වහන්සේ මෙන්න මේ වගේ දෙවි කෙනෙක්. බලන්න උන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය මොකද්ද? උන්වහන්සේ මොකද්ද කරන්නේ?
ඔබ මාගේ කාරණයද? ඒ කියන්නේ මට මේ වෙලේ මොකද්ද මට තියෙන ප්‍රශ්නය? ඒ ප්‍රශ්නයට විසඳුම කවුද දෙන්නේ? දෙවියන් වහන්සේ, සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ අභිමුඛය තුලින් අපිට විසඳුම එනවා හැම දෙයකටම. උන්වහන්සේ අපව තනි කරලා නැහැ. උන්වහන්සේ අපත් සමග සිටිනවා. උන්වහන්සේ අපේ සියලු කාරණා මොකද්ද කරලා තියෙන්නේ? මාගේ කාරණේද යුක්තියද ඉෂ්ට කළසේක. එහෙනම් හොඳට හිතා ගන්න ප්‍රේමාන්ත සහෝදර සහෝදරි දෙවියන් වහන්සේ, ඔබ මේ මොහොතේ ඉන්නේ මොන ප්‍රශ්නයකද? මොන ගැටලුවකද? මොන රෝගයකද? මොන පීඩාවකද? ඔබට ලියා ගන්න බැරි ගැටලුවක්ද? ඔබ පැටලිලාද? හැබැයි දෙවියන් වහන්සේගේ අභිමුඛය රැඳෙන්න, උන්වහන්සේගේ අභිමුඛය තුල උන්වහන්සේට මුළු හදවතින් ඔබ ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න, උන්වහන්සේගේ අභිමුඛය තුල රැඳෙන්න. එවිට ඔබට දෙවියන් වහන්සේගේ යුක්තිය ඉෂ්ට වෙනවා. උන්වහන්සේගේ ධර්මයට විනිශ්චය ඔබට ඉෂ්ට වෙනවා. ඒක නිසා උන්වහන්සේගේ වචනය කියන්නේ මේ නිකන් නෙමෙයි. මේ දේවල් අත්දැකපු මිනිස්සෙක් කවුද? දාවිද්. මේ දේවල් අත්දැකලා තමයි මේ බයිබලයේ සඳහන් කරලා තියෙන්නේ. එහෙමනම් දේවානුභාවයෙන් ලියවිච්ච දේවල් මේවා බොරු කරන්න බෑ. මේවා අපේ ජීවිත තුලත් අපි අත්දකිනවා. උන්වහන්සේ අපේ ජීවිත තුල යුක්තිය ඉෂ්ට කරලා ඉවරයි මේ වෙනකොටත්. උන්වහන්සේ අපිට යුක්තිය ඉෂ්ට කරුවා අපේ ජීවිත තුල. අපිට ආපු බාධා, ගැටලු, පීඩා, වේදනා මේ සියලු දේවල් තුලදී උන්වහන්සේ අපිට යුක්තිය ඉෂ්ට කරුවා. එහෙමනම් ඒ උන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය අත්දකපු මිනිසෙක් විදිහට තමයි මම මේ කතා කරන්නේ ඕගොල්ලන්ට. එහෙමනම් හොඳට තේරුම් ගන්න දෙවියන් වහන්සේ ඒ තරම් යුක්ති සහගත දෙවි කෙනෙක්. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ කියනවා ඔබ ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරමින් සිංහාසනයේ වාඩි වුන්සේක. බලන්න, උන්වහන්සේ ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කළ උන්වහන්සේ කොහෙද ඉන්නේ? සිංහාසනයේ. එහෙනම් සිංහාසනයේ ඉන්න රජදෙවියෝ තමයි අපි নমස්කාර කරන්නේ. අපි নমස්කාර කරන දෙවියන් මොන වගේ කෙනෙක්ද? නිකම් පුටුවක ඉන්න කෙනෙක්ද? නැහැ. උන්වහන්සේ සිංහාසනයේ ඉන්නේ. සිංහාසනයේ සර්ව පරාක්‍රම, සර්ව බලධාරී, අපිට ඕනම දෙයක් අපි වෙනුවෙන් උන්වහන්සේට කරන්න පුළුවන් එච්චර බලයක් තියෙන ඒ වගේ දෙවි කෙනෙක්ව තමයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියෝ ඔබත් මමත් নমස්කාර කරන්නේ. එහෙමනම් ඇයි අපි පුංචි දේවල් වලට සැලෙන්නේ? ඇයි පුංචි දේවල් වලට මානසිකව වැටෙන්නේ? ඇයි අපි? ඒකට හේතුව තමයි අපි මේ දෙවියන් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, උන්වහන්සේගේ විනිශ්චය ගැන මෙන්න මේ දේවල් කිසිම දෙයක් නොදන්නකම නිසා තමයි අපි පුංචි සරල දේවල් වලට පවා වැටෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවද? සරල දේවල් මේ මහා ලොකු දේවල් ලෝක බෝලේම ඔළුවේ කඩාගෙන වැටුණත් සමහර මිනිස්සු ඉන්නව වැටෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ලෝකේ කඩාගෙන වැටුණත් කමන්නේ නැහැ. දෙවියන් වහන්සේ විනාශ වෙයිද? හොඳට තේරුම් ගන්නකො මේක. ලෝකේ කඩාගෙන වැටුණත් දෙවියන් වහන්සේ විනාශ වෙයිද? හොඳට තේරුම් ගන්න මේ ප්‍රශ්නය. ඔකේ, ඔබේ හදවතින් අහන්න, දෙවියන් වහන්සේ විනාශ වෙයිද? නෑ. ඇයි හේතුව? උන්වහන්සේ මවපු සියල්ල විනාශ වුණා. උන්වහන්සේ විනාශ වෙන්නේ නැtei. හේතුව මොකද්ද? ඕගොල්ලන්ට දැන් විතර හේතුව මොකද්ද විනාශ නොවෙන්නේ? නෑ, එයා මවපු නිසා නෙමෙයි. මැවිල්ල විනාශ වෙනවා. හැබැයි දෙවියන් වහන්සේ විනාශ නොවෙන්න කාරණා මොකද්ද? හොඳට මේක තේරුම් ගන්න. උන්වහන්සේ විනාශ නොවන්නා වූ සදාකාලික දරන් වහන්සේ නිසා එටර්නල් දෙවි කෙනෙක් උන්වහන්සේ සදාකාලිකයි. එන සදාකාලික දේ විනාශ වෙන්නේ කොහොමද? හොඳට තේරුම් ගන්න. සදාකාලික දේ විනාශ වෙන්නේ. හැබැයි මේ පෘථුවිය, මේ චක්‍රවාට මේ දේවල් සදාකාලික නෑ. ඒකයි ඒව විනාශ වෙන්නේ. හැබැයි උන්වහන්සේගේ මැවිල්ලේ තව දෙයක් විනාශ වෙන්නේ නෑ. ඒ මොකද්ද? ඕගොල්ලන් හිතන විදියට. මැවිල්ලේ අනිත් දේ මොකද්ද? මනුෂ්‍යයා. හොඳට තේරුම් ගන්න. මනුෂ්‍යයා විනාශ වෙන්න ඕනේ. උන්වහන්සේගේ අභිමුඛය තුල ජීවත් වෙලා, උන්වහන්සේගේ මාර්ගවල හැසිරීලා ස්වර්ගයට ගිය උන්වහන්සේගේ සෙනඟ කවදාවත් විනාශ වෙනවද? නෑනේ. ඒක නෙටෙන ලයිෆ් එක, සදාකාලික ජීවනය. ඒ සර්ව බලධාරී දෙවියන් වහන්සේ සමග ඒ සදාකාලික ජීවනය ඒ මනුෂ්‍යයන්ට උරුමයි. එහෙනම් ඕගොල්ලෝ දන්නවද? මේ ලෝකේ උන්වහන්සේගේ මැවිල්ලේ විනාශ නොවන එකම මැවිල්ල තමයි උන්වහන්සේගේ අභිමුඛයේ ජීවත් වෙච්ච, උන්වහන්සේගේ හඬට කීකරු වෙලා උන්වහන්සේගේ මාර්ග තුල හැසිරෙච්ච මනුස්සයා විතරයි. හොඳට තේරුම් ගන්න. එතකොට එහෙම කෙනා තමයි සදාකාලික ජීවනය උන්වහන්සේත් එක්ක ගත කරන්නට යන්නේ. එහෙනම් උන්වහන්සේ ඒ සිංහාසනයේ ඉඳලා තමයි උන්වහන්සේ අවසාන විනිශ්චය තුල උන්වහන්සේ විනිශ්චය දෙන්න යන්නේ. හැබැයි මෙතනදී කතා කරන්නේ අවසාන විනිශ්චය සිංහාසනය ගැන නෙමෙයි. දාවිද්ගේ ජීවිතේ ඔහු ඒ දාවිද් හිටපු තැනින්, ඔහු හිටපු ප්‍රශ්න ගැටලු වලින් දෙවියන් වහන්සේ ඔහුට මේ පොළවේදීම විනිශ්චය දුන්නා. ඒ විනිශ්චය තමයි
ඔහුව බලවත් රජ කෙනෙක් කෙරුවා. ඔහු ඒ ප්‍රශ්න ගැටලු ඒ ජීවිත විනාශ වලින් බේරලා ඔහුව බලවත් රජ කෙනෙක්. ඒ තරම් රජ කෙනෙක් ඒ කාලේ අවට වටපිටාවේ කොහෙවත් හිටියේ නෑ. ඒක නිසා දාවිද් කියන්නේ ඒ කාලේ හිටපු බලවත් රජ කෙනෙක්. ඕගොල්ලෝ දන්නවද අදට යුදෙව්වෝ දාවිද්ගේ සොහන ළඟට ගිහිල්ලා මොනවද කරන ප්‍රාර්ථනාව? ඒ ප්‍රාර්ථනාව තමයි පියාණනි අපිට දාවිද් වගේ රජ කෙනෙක් නැවත දෙන්න කියලා. බලන්න එහෙනම් කොච්චර ඒ ඉතිහාසයේ දාවිද් කියන රජව අදටත් යුදෙව් ඉල්ලන්න තරම් දාවිද් මොන තරම් බලවත් රජ කෙනෙක් වෙන්න ඇතිද ඔයගොල්ලෝ හිතන විදිහට. එතකොට බලන්න එහෙනම් දෙවියන් වහන්සේ ඒ දාවිද්ට උන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය ඉෂ්ට කරුවා මේ පොළවදීම. එහෙනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියෝ ඔබටත් මටත් ඒ ධර්මිෂ්ඨ විනිශ්චය උරුමයි. ඒක නිසා අපි ජීවත් විය යුතු ආකාරය තමයි ඉතාමත් වැදගත්. හොඳයි ඊට පස්සේ බලමු පස්වෙනි පදේ. මම වෙලාව යන නිසා කෙටියෙන් මේ කියාගෙන යන්නේ. පස්වෙනි පදේ කියන්නේ මොකද්ද? ඔබ ජාතීන්ට තරවටු කොට දුෂ්ටයන් විනාශ කළසේක. බලන්න දෙවියන් වහන්සේ මොනවද කරුවේ? ජාතීන්ට තරවටු කරුවා නේ. බොහෝ ජාතීන් උන්වහන්සේ තරවටු කරලා දුෂ්ටයන්ට මොකද කරුවේ? දුෂ්ටයන්ව විනාශ කරලා දැම්මා. එහෙනම් බලන්න අන්න එතන පොළවේදී දුන්න විනිශ්චය. කවුද විනාශ කරුවේ? දුෂ්ටයන්ව. එහෙමනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියෝ හොඳට දැනගන්න. දුෂ්ටයෝ විනාශ වෙනවා. හැබැයි ඔබ මොකක්ද විය යුත්තේ එහෙනම්? මොනවද විය යුත්තේ? දුෂ්ටෙක් නොවි ධර්මිෂ්ඨෙක් විය යුතුයි. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය අත්දකින්නට නම් ඔබ ධර්මිෂ්ඨ මිනිසෙක් බවට පත් විය යුතුයි. එහෙනම් මේ ධර්මිෂ්ඨ මිනිසයව තමයි දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චයෙන් උන්වහන්සේ විනිශ්චය කරන්නට යන්නේ. ඊට පස්සේ බලන්න ඊට පස්සේ කියනවා පස්වෙනි පදයේම ඉතුරු පදය සදා කාලෙටම ඔවුන්ගේ නාමය මැකූසේක. මොනවද කරුවේ? ඒ ජාතින්ගේ නාමය සදා කාලෙටම මකලා දැම්මා. කවුද ඒ ජාතින් නිකන් අපි කතා කරුවොත්? ජාතින් ගොඩක් ඉන්නවා. මම නිකන් කෙටියෙන් කියන්නේ ඒ ජාතින් සදා කාලෙටම මකලා දැම්මා. මොනවද ඒ ජාතින්? යෙබිසිවරු කියලා කට්ටියක් හිටියා. ඒ වගේම අම්බෝනිවරු කියලා කට්ටියක් හිටියා. අමෝනිවරු කියලා කට්ටියක් හිටියා. ඒ වගේම ඒදම්වරු කියලා කට්ටියක් හිටියා. මෙන්න මේ වගේ බොහෝ ජාතීන් හිටියා. මේ ජාතීන්ගේ නාමය අද මේ පොළේ තියෙනවද? හොඳට තේරුම් ගන්නකො. ඒ ඉතිහාසයේ තිබි හිටපු ඒ ජාතීන් අද ඒ ජාතීන් මේ පොළේ ඉන්නවද? නැහැ. එහෙනම් දෙවියන් වහන්සේ වචනානුකූලව මොකද්ද කරුවේ? ඒ ජාතීන්ව සදා කාලෙටම ඔවුන්ගේ නාමය මකලා දැම්ම මේ පොළවේ. එහෙනම් බලන්න උන්වහන්සේ දුන් මේ විනිශ්චය. ඇයි හේතුව? ඒ දුෂ්ටයෝ දුෂ්ට මිනිස්සු නිසා ඒ නාමය මකලා දැම්මා. එහෙනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබ ධර්මස්ථව දෙවියන් වහන්සේ තුල ගමන් කරනවා නම් උන්වහන්සේ ඔබට ඒ දේ කවදාවත් කරන්නේ නැහැ. ඔබේ නාමය පරම්පරාවෙන් පරම්පරාවට යන්නට උන්වහන්සේ අදහගෙන ඉන්න සෙනගට ඒ නාමය දෙන්න උන්වහන්සේ බලාගෙන සිටිනවා. එහෙනම් ඒ නාමය මකලා දාන්නේ ඔබ දෙවියන් වහන්සේගේ ධර්මස්ථයෙක් හිටියොත් හොඳට තේරුම් ගන්න. අද ඔබ දෙවියන් වහන්සේ තුල හරි මාර්ගය යනවා නේද? කවදා හරි දවසක ඔබේ පරම්පරාව පවා ඔබ දෙවියන් වහන්සේගේ නාමය ගෙනියන්න උන්වහන්සේ පාවිච්චි කරනවා. අද ඔබ ඉන්න තැන දෙවියන් වහන්සේ ඔබ වටන්න යන්නේ නැහැ. ඔබගේ පරම්පරාව පවා උන්වහන්සේගේ නාමය ඔසවන පිණිස පාවිච්චි කරන්නට යනවා. එහෙනම් දෙවියන් වහන්සේ මේ කියන දේවල් හොඳට අහලා උන්වහන්සේ තුළ ධර්මිෂ්ඨව ගොඩනැගුණොත් තමයි ඔබට පරම්පරාවේ දෙවියන් වහන්සේගේ ධර්මයක් කියන නාමය ආйти වෙන්නේ. හැබැයි එහෙම නෙවුනොත් මොකද වෙන්නේ? දුෂ්ටයෝ ඒ ජාතීන් දෙවියන් වහන්සේ විනාශ කරුවේ උන් දුෂ්ටයෝ නිසා. හැබැයි ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛය තුල දෙවියන් වහන්සේගේ නාමය දරන මිනිසෙක් විදිහට හැසිරෙන්න ඔබේ පරම්පරාව උන්වහන්සේගේ නාමය ගෙනියන දරුව බවට පත් කරන්නට උන්වහන්සේ සූදානම්. ඒ ධර්මිෂ්ඨ විනිශ්චයෙන් උන්වහන්සේ විනිශ්චය කළා මේ පොළවේ ආශිර්වාද දෙන්නට උන්වහන්සේ සූදානම්. බන් 6 වෙනි පදේ කියනවා සතුරෝ කෙලවරකට පැමිණියෝය ඔහුද ඔබ විසින් පෙරලා දැමූ නුවරවල්ද සදා කාලයටම නාස්ති වූය. ඒවා ගැන සිහිවීම පවා නැති. බාන්නේ නුවරවල් නාස්ති වෙලා ඒ ජාතින් නැති වෙලා ඒ ජාතින් සිහි කිරීමක් පවා මේ පොළවේ නැති වෙලා ගිහිලාද නේ? ඇයි හේතුව? ඒගොල්ලෝ දුෂ්ටව හැසිරුණා. දෙවියන් වහන්සේට විරුද්ධව හැසිරුණා. දෙවියන් වහන්සේගේ දරුවන්ට විරුද්ධව හැසිරුණා. ඊසාය සෙනගව ඔයගොල්ලෝ දන්නවද? මිසර දේශයට පොරොන්දු දේශයට අරගෙන යනකොට ඒගොල්ලන්ට පොරොන්දු දේශයට යන්න පාර දුන්නේ නැහැ. ඒ පාරෙන් එනකොට මේ පාරෙන් එන්න බෑ අපි යුද්ධ කරලා මොනවා මරනවා කියලා ඒ පාරෙන් එන්න දුන්නේ නැහැ. බොහෝ ජාතීන්. ඒ ජාතීන්ට දෙවියන් වහන්සේ මොනවද කරේ? දුෂ්ටකම නිසා දෙවියන් වහන්සේගේ සෙනගට ඒ ළඟින් යන්න පුළුවන් පාරෙන් යන්න දුන්නේ නැති නිසා ඒගොල්ලන්ගේ මහා මාර්ගය ඒ කියන්නේ රට මැදින් ඒ මහා මාර්ගය යන්න දුන්නේ නැති නිසා දෙවියන් වහන්සේ දුෂ්ටයන්ව විනාශ කරලා දැම්මා. උන්ගේ ජාතීන් අද මේ පොළොවේ නැති වෙන තරමට විනාශ කරලා දැම්මා. එහෙනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය
ඔබ දෙවියන් වහන්සේගේ නාමය දරාගෙන දෙවියන් වහන්සේගේ අභිමුඛය තුල දෙවියන් වහන්සේට ප්‍රේම කරගෙන උන්වහන්සේගේ මාර්ග තුල හැසිරෙන දරුවෙක් නම් ඔබේ පරම්පරාව උන්වහන්සේගේ නාමය ඔසවන දරුවෝ බවට ඔබේ පරම්පරාව උන්වහන්සේගේ නාමය ඔසවන පරම්පරාවක් බවට උන්වහන්සේ පත් කරන්නට යනවා. එහෙනම් අද ඔබ දෙවියන් වහන්සේව අදහගෙන ඉන්න කෙනෙක්ද? ඔබ වාසනාවන්තයි. ඇයි හේතුව? ඔබේ පරම්පරාව උන්වහන්සේ දෙවියන් වහන්සේව අදහන පරම්පරාවක් බවට පත් කරන්නට යනවා. ඒ දුෂ්ට ජාතීන් විනාශ කරුවට ඔබට ඒ දේ වෙන්නට යන්නේ නැහැ. ඔබට උන්වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චයෙන් ඔබ ධර්මිෂ්ඨ කරන්නට යනවා. ඒ විනිශ්චයෙන් උන්වහන්සේ විනිශ්චය කරන්නට යනවා. ඒක නිසා ඒ ධර්මිෂ්ඨකම ඔබත් හොඳට පවත්වාගෙන උන්වහන්සේගේ අභිමුඛය තුල ගමන් කරන්න. අපි ඊට පස්සේ 6 වෙනි පදයේ සිට 12 වෙනි පදයේ දක්වා කියමු. හතේ ඉඳලා 12. 6 අපි කියවුවානේ. ඒත් ස්වාමීන් වහන්සේ සදාකාල්ම රජව වැඩ සිටිනසේක. උන්වහන්සේ තමන් සිංහාසනයේ විනිශ්චය පිණිස පිළියෙල කරසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් ලෝකයා විනිශ්චය කරනසේක. අවංකකමින් ජනයන්ට යුක්තිය සලස්වා දෙනසේක. ස්වාමීන් වහන්සේ පීඩා ඇත්තවුන්ට උස්කොටුවක් වනසේක. විපත්ති කාලවලදී උස්කොටුවක් වනසේක. ඔබගේ නාමය දරන්න ඔබ කෙරෙහි විශ්වාස කරන්නා වූය. මක්නිසාද ස්වාමීනි ඔබ සරණන් ඔබ අත්නෑරියසේක. සියෝනි වාසය කරන ස්වාමීන්ට ප්‍රශංසා ගීතියක් සෙනගුණ අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරා. මක්නිසාද ලේගෙන විභාග කරන්නා උන්වහන්සේ ඔවුන් සිහි කරනසේක. දිලින්දාගේ මොර ගැසීම මතක නැති නොකරනසේක. හරි. බලන්න මොකද්ද 7 වෙනි පදේ කියන්නේ කියලා. 7 වෙනි පදේ කියනවා ඒත් ස්වාමින් වහන්සේ සදාකල්ම රජව වැඩ හිඳිනසේක. එතකොට බලන්න ස්වාමින් වහන්සේ සදාකාලිකයි. උන්වහන්සේ සදාකාලිකව වැඩ සිටිනවා. එහෙනම් අපි নমස්කාර කරන්නේ, අපි ප්‍රශංසා කරන්නේ ඒ වගේ සදාකාලික දෙවි කෙනෙක්, ඒ වගේ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක්, විනිශ්චය කරන දෙවි කෙනෙක් කියලා හොඳට මතක තියාගන්න. මම අර ඉස්සෙල්ලා කිව්වා ලෝකාකාර විනිශ්චය වගේ නෙමෙයි. ලෝකාකාර විනිශ්චය බොහෝ අයට අසාධාරණකම් වෙන්නට පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේගේ විනිශ්චය තුල කිසිම කෙනෙකුට අසාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. උන්වහන්සේ සර්ව සාධාරණව ධර්මිෂ්ඨව ඒ විනිශ්චය දෙන්නට යනවා මේ පොළොවදීම. ඊට පස්සේ බලන්න උන්වහන්සේ තමන් සිංහාසනය විනිශ්චය පිණිස පිළියෙල කළසේක. එහෙනම් උන්වහන්සේගේ සිංහාසනය විනිශ්චය පිණිස පිළිවෙල වෙලා තියෙන්නේ. ඒ විනිශ්චාසනයේ උන්වහන්සේ ඉඳගත්තාම උන්වහන්සේ මිනිස්යාගේ ප්‍රශ්න ගැටලුවේ බාධාවලදී උන්වහන්සේ මොනවද කරන්න ඕනේ? ඒ තුල මිනිස්යා කොහොමද හැසිරුනේ කියලා උන්වහන්සේ විනිශ්චය කරනවා. ඒ විනිශ්චය තුල කොහොමද හැසිරීලා තියෙන්නේ? දැන් බලන්න දාවිත් කොහොමද හැසිරුනේ? දාවිත් එච්චර ගැටලු වෙද්දී, එච්චර මරණ බය වෙද්දී දාවිත් දෙවියන් වහන්සේ අතහැරියද? හොඳට තේරුම් ගන්න. දාවිත් දෙවියන් වහන්සේ අතහැරලා පැනලා ගියේ නෑ. ඔහු පැනලා ගිහලා ගුහාවල පව හැංගුණා. හැබැයි ඒ දෙවියන් වහන්සේ අතහැරලා නෙමෙයි. ඒ ගුහාව තුලදී වුණත් ඔහු දෙවියන් වහන්සේත් එක්ක හිටියේ. දෙවියන් වහන්සේව ප්‍රශංසා කරුවේ. දෙවියන් වහන්සේව නමස්කාර කරගෙන අපේ ජීවිත තුලත් අපිට මොනම දෙයක්ද වෙන්නේ? සමහරවිට අපි මෙහෙම හිතමු. ඇත්තටම කියනවා අපේ ජීවිතවල අපිට එහෙම වුණා කියමු. අපි ඉන්න පළාතනොත් අපිට පැනලා ගිහිල්ලා ඉන්න සිද්ධ වෙලා මහා වනාන්තරයකට යන්න සිද්ධ වුණා කියන්නේ තනියම. මොකද කරන්නේ? මොකද මොනවා කරයිද? දේව දරුවෝ සාමාන්‍ය සභාවක එහෙම කෙනෙකුට වුණොත් මොනවා කරයිද? මහා කරුවලේ තට්ට තනියම කිසිම කෙනෙක් සතා සර්පය සිව්පාව ඉන්න වනාන්තරයකට යන්න සිද්ධ වුණොත් කරුවර එලවන් ආවා කියලා හිතන්නකො. ඒ එලවන් වල එහෙම යන්න උනොත් මොනවා වෙයිද? හරියට දාවිත් වගේ. මොනවා වෙයිද? එකපාරින්ම දෙවියන් වහන්සේ අතහැරලා දානවා. ඇයිද කියන්නේ මට මෙහෙම කරන්නේ? මේ කැලේ මම කොහොමද ඉන්නේ? මට ඉන්න බෑ මේ සත්තු මාව මරයි. ඔයාට පේන්නේ නැද්ද? ඔයාට තේරෙන්නේ නැද්ද කියලා අර බයටත් එක කෑ ගහයි දෙවියන් වහන්සේට විරුද්ධව. අද බොහෝ අය එහෙම තමයි. ඔයගොල්ලෝ දන්නවද? පව් කර දෙවියන් වහන්සේට විරුද්ධව මොර ගහනවා. දෙවියන් වහන්සේට පේන්නේ නැද්ද? දෙවියන් වහන්සේට කරන්න බෑද? ඇයි මගේ ජීවිතේ නම් මෙහෙම ප්‍රශ්න? මෙහෙම කියලා තමන් පාපේ ඉඳගෙන තමන් වැරදි කර දෙවියන් වහන්සේට ඇඟිල්ල දික් කරනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරි ඒ දේ කරන්න එපා. දෙවියන් වහන්සේ අද සභාවට කතා කරන්නේ ඒ දේ කරන්න එපා. ඔබ මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔබ තුල පාපය, ඔබ තුල ඒ අසුද්ධ ආත්ම, ඔබ තුල ඒ වැරදි තියාගෙන දෙවියන් වහන්සේට ඔබේ ප්‍රශ්න ගැටලු වලදී ඔබට පිළිතුරු නැත්නම් දෙවියන් වහන්සේට කවදාවත් ඇඟිල්ල දික් කරන්න එපා. මොකද ඔබේ වැරදි නිසා දෙවියන් වහන්සේට ඇඟිල්ල දික් කරොත් ඔබ කවදාවත් ආශිර්වාද ලබන්නේ නැහැ. ආශිර්වාද ලබන්න ඔබ මොකද්ද කළ යුත්තේ එහෙනම්? කළ යුතු දෙයක් තියෙනවා. මොකද්ද කරන්න ඕනේ? කරන්න ඕනේ ඔයා කරන පාපයෙන් අයින් වෙලා ඒ පාපේ නැතුව සුද්ධව දෙවියන් වහන්සේගේ අභිමුඛය තුල নমස්කාර කරන්න උන්වහන්සේට. අන්න එවිට උන්වහන්සේ ඔබ දැස බලයි. ඔබේ පාපේ ඉවත් වෙනකොට උන්වහන්සේ ඔබට ආශිර්වාද කරයි.
එහෙම නැතුව දෙවියන් වහන්සේට ඔබේ පාපය තියාගෙන ඇඟිල්ල දික් කරලා ඔබ කවදාවත් සඵලවත් වෙන්නේ නැහැ. ඒක නිසා හොඳට තේරුම් ගන්න ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය මේ දේවල් ඔබ දෙවියන් වහන්සේ තුල ගමනක් යන්නට අවශ්‍ය නම් දෙවියන් වහන්සේ කවුද කියන එක හොඳට දැනගන්න. එහෙම නැතුව දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යන්න හම්බෙන්නේ නැහැ. උන්වහන්සේ සදාකාලිකයි. උන්වහන්සේ සදාකාලික සිංහාසනේ ඉඳලා මේ දේවල් විනිශ්චය කරනවා. එහෙනම් ඔබ පව් කරමින් ඉන්නවා නම් උන්වහන්සේ ඒක දන්නවා. ඒක දැනගත්තාම උන්වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චයක් දෙයිද? නැහැ. එහෙනම් දුෂ්ටයෙක්. එහෙනම් අර ජාතින් විනාශ වුණා වගේ විනාශ වෙලා යන්නට තමයි වෙන්නේ. හැබැයි දාවිද්ට මොකද උනේ? දාවිද් කොහේ ගුහාවක හැංගිලා හිටියත් මේ මරණ බය. එයා මරන්න දෙන නිසා සාවුල්ගේ කට්ටිය මරන්න දෙන නිසා ගුහාවක හැංගිලා ඉන්නවා මරණ බය. ඇයි සාවුල් කියන්නේ රජ. රජ කෙනෙක් මරන්න දෙනවා කියන්නේ බලවත් සේනාවක් තමයි එන්නේ. ඉතින් මේ මරණ බය තියාගෙනත් දාවිද් දෙවියන් වහන්සේ තුල හරියට හැසිරුණු නිසා ධර්මිෂ්ඨව හැසිරුණු නිසා උන්වහන්සේගේ අභිමුඛයේ ප්‍රශංසා කළ නිසා මෙන්න දාවිට ධර්මිෂ්ඨ විනිශ්චය ඇවිල්ලා තියෙනවා. ඒ විනිශ්චය තුල දාවිත් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. එහෙනම් ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය අපිටත් ඒ ධර්මිෂ්ඨ විනිශ්චය තුල උන්වහන්සේට ප්‍රශංසා කළ හැකි මිනිසෙක් බවට පත් වෙන්නට නම් හරියට හරියාකාරව දෙවියන් වහන්සේ තුල ගමන් කරන්න. ඊට පස්සේ බලන්න 8 වෙනි පදයේ කියනවා උන්වහන්සේ ධර්මිෂ්ඨ කමින් ලෝකයා විනිශ්චය කරනසේක අවංක කමින් ජනයන්ට යුක්තිය සලස්වා දෙනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨ කමින් උන්වහන්සේ විනිශ්චය කරන්නේ. උන්වහන්සේ සර්ව සාධාරණයි. ඒකයි දෙවියන් වහන්සේට මෙච්චර මං ගැති වෙලා ඉන්නේ. ඇත්තටම කියනවා නම් දේව ගති කියන්නේ අන්න ඒකට තමයි දේව ගති කියන්නේ. ඕගොල්ලන්ට තේරෙන්නේ නැද්ද? දෙවියන් වහන්සේගේ ඒ ගැතිභාවය උන්වහන්සේ මෙච්චර උසස්. උන්වහන්සේ ධර්මිෂ්ඨයි. උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේ යුක්ති සාධාරණයි. සර්ව සාධාරණ නිසා තමයි උන්වහන්සේට ගැති වෙලා තියෙන්නේ. ඒකට හේතුව කියන්නේද? වෙන කවුරු හරි ඒ වගේ ධර්මිෂ්ඨ සර්ව සාධාරණ ඒ වගේ බලවන්ත වෙන කවුරු හරි ඉන්නවනම් මම ඒ වගේ කෙනෙකුට ගැති වෙනවා. ඇත්තටම කියනවනේ එහෙම කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් නැති නිසා තමයි මෙච්චර බලවත් මෙච්චර සර්ව සාධාරණ ධර්මිෂ්ඨ විනිශ්චයෙන් අපිට ආශිර්වාද කරන එවන් බලවත් දෙවි කෙනෙක්ගේ ඒ ගැතිවරයෙක් වෙලා ඉන්නේ ඒ නිසායි. උන්වහන්සේට ගැති තමයි. උන්වහන්සේට ගැති වෙන්නේ නැතුව මේ ගමන යන්නට බෑ. එහෙනම් ඔබත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය උන්වහන්සේගේ ඒ අභිමුඛය තුල රැඳෙන උන්වහන්සේට নমස්කාර කරන උන්වහන්සේට ගෞරව කරන මිනිස්සෙක් බවට පත් වෙන්න. එහෙම නැත්නම් ඔබේ ජීවිතය ඔබ හරි මගට ගන්න නැත්නම් දෙවියන් වහන්සේට ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ. මේ දේවල් හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ බලන්න මම මේ කෙටියෙන් කියාගෙන ඉක්මනින් අවසන් කරනවා. 9 වෙනි පදය කියනවා ස්වාමින් වහන්සේ පීඩා ඇත්තවුන්ට උස් කොටුවක් වනසේක විපත්ති කාලවලදී උන්වහන්සේ උස් කොටුවක් වනසේක. මොකද්ද කියන්නේ? පීඩා ඇත්තවුන්ට උස් කොටුවක්. කොහොමද ඒක? මොන වගේ තියෙයිද ඒ? පීඩා ඇත්තවුන්ට උස් කොටුවක් කියන්නේ විපත්ති කාලවලදී උස් කොටුවක් කියන්නේ ඒ කියන්නේ ඒක හරි විශාලයි. ඒ උස් කොටුව ඇතුළට කිසිම කෙනෙකුට එන්න බෑ. ආරක්ෂිතයි. ඔබ දෙවියන් වහන්සේගේ රැකවරණය තුල උන්වහන්සේගේ පියාපත් තුල රැකවල් කරලා තියෙනවා, ආරක්ෂා කරලා තියෙනවා. එහෙනම් උන්වහන්සේ ඉන්නකොට ඔබට විරුද්ධව සතුරාට පහර දෙන්න බෑ. යක්ෂයාට පහර දෙන්න බෑ. උන්වහන්සේ ඔබ වටා කොටුවක් බැඳලා තියෙනවා. ඒ කොටුවට ඇතුල් වෙන්න සාතන්ට හම්බෙන්නේ නැහැ. මිනිස්සෙකුට හම්බෙන්නේ නැහැ. කිසිම සතුරෙකුට හම්බෙන්නේ නැහැ. හැබැයි ඔබ ඒ කොටුව ඇතුලේ උන්වහන්සේ කොටුව ඒ පවුර ඔබ වටා දාන්න ඕන නම් දෙවියන් වහන්සේ අභිමුඛයට යන්න. එහෙම නැතු ඒ පවුර දෙවියන් වහන්සේ ඔබ වටා දාන්නේ නැහැ. හරියට කොහොමද? යෝප් වටා වැටක් බැඳලා තිබ්බා වගේ. යෝප් වටා වැටක් බැඳලා තිබ්බා. හැබැයි දෙවියන් වහන්සේ තමයි යක්ෂයාට අයිතිය දුන්නේ මේ වැට අයින් කරන්න. මේ වැට තිබුණා නම් කවදාවත් යෝප්ට පහර ගහන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ උස් කොටුව වගේ තමයි. මේ උස් කොටුව ඔබේ වටේ තියෙනවා නම් ඔබට විරුද්ධව කිසිම මිනිසෙකුට නැගිටින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ සර්ව සාධාරණ විනිශ්චයක් තමයි අපේ දෙවියන් වහන්සේ විනිශ්චය තුල දෙන්නේ ඔබට. එහෙනම් තේරුම් ගන්න 10 වෙනි පදයේ කියනවා ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාස කරන්නාහුය. බලන්න දෙවියන් වහන්සේගේ නාමය දන්නේ නැතුව කොහොමද දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නේ? අද කිතුනුව තමයි. හැබැයි දෙවියන් වහන්සේගේ නාමය දන්නේ. මොකද්ද දෙවියන් වහන්සේගේ නාමය? මොකද්ද දෙවියන් වහන්සේගේ නාමය? නිකන් කියන්න බං. මොකද්ද දෙවියන් වහන්සේගේ නාමය? දෙවියන් වහන්සේට නාමයක් නැහැ. මෙහෙම කිව්වොත් ඔයගොල්ලෝ විශ්වාස කරයිද? දෙවියන් වහන්සේට නාමයක් නැහැ කිව්වොත් විශ්වාස කරයිද? නෑ. ඇයි? උන්වහන්සේට මොනවද තියෙන නාම? උන්වහන්සේට තියෙනවා එලෝහිම්, එල් ෂඩායි, යෙහෝවා, යෝවා යයිරේ, ඒ වගේම අර යෝවා නිසි මේ වගේ කියන දේවල් අර ප්‍රධාන දේවල් තුල
එලෝහිම්, එල් ෂඩායි, යෙහෝවා මෙන්න මේ වගේ නේ දෙවියන් වහන්සේගේ නාමය. හැබැයි මේ දේ හොඳට ඒ දෙවියන් වහන්සේගේ නාමයද? ඒ දෙවියන් වහන්සේගේ නාමයද? නෑ. ඒ දෙවියන් වහන්සේගේ නාමය නෙමෙයි. දෙවියන් වහන්සේට ඇත්තටම කියනවනම් නාමයක් නෑ. ඇයි ඒකට හේතුව? ඒ මම දැන් කියපු දේවල් ටික තියෙනවනේ ඒ නාම. ඒ නාම විග්‍රාහික නාම විතරයි. ඒ දෙවියන් වහන්සේගේ නාමය නෙමෙයි. දැන් හිතලා බලන්න නාමයක් දෙන්නේ මිනිසෙකුට නාමයක් දෙන්නේ ඒ නාමය දෙන්නේ මිනිසුන් අතරේ ඒ මිනිසයව හඳුනා ගන්න. හැබැයි දෙවියන් වහන්සේට නාමයක් අවශ්‍ය නෑ. දෙවියන් වහන්සේට නාමයක් නැත්නම් ඇයි දන්නවද? උන්වහන්සේ දෙවිවරු අතරින් උන්වහන්සේට නාමයක් අවශ්‍ය නෑ. උන්වහන්සේ සර්ව බලධාරී මුළු විශ්වයේම ඉහළින් ඉන්න තරම් වහන්සේ. ඉහළින් ඉන්න තරම් වහන්සේට උන්වහන්සේට දෙවියන් වහන්සේ කිව්වම උන්වහන්සේ දන්නවා. එහෙනම් උන්වහන්සේට නාමයක් අවශ්‍යයිද? අවශ්‍යයිද නාමයක්? ඔන්න උන්වහන්සේ වගේ තව සමාන කෙනෙක් ඉන්නවා නම් අන්න නාමයක් අවශ්‍යයි. ඇයි? ඒ සමානකම නිසා පැටලෙයි කියලා. හැබැයි උන්වහන්සේට සමාන වෙන දෙවි කෙනෙක් මේ විශ්වයේ නැහැ. එහෙමනම් මේ විශ්වයේ නැත්නම් උන්වහන්සේට නමක් අවශ්‍යයිද? උන්වහන්සේට නමක් අවශ්‍ය නැහැ. උන්වහන්සේ සර්ව බලධාරී එකම දෙවියන් වහන්සේ. ඒකට කියනවා oneness කියලා. oneness God. ඒකත්වයේ දෙවියන් වහන්සේ. ඒක නිසා එහෙම දෙවි කෙනෙකුට නමක් අවශ්‍ය නැහැ. උන්වහන්සේ ස්වයං තමන්ම තමයි නිර්මාණය වුනේ. එහෙම කෙනෙක් මේ මුළු විශ්වයේම නැහැ. මේවා හරි ගැඹුරුයි. මට මේවා විග්‍රහ කරන්න වෙලා නැති නිසා තමයි මේ කෙටියෙන් කියාගෙන යන්නේ. එහෙනම් උන්වහන්සේට මේ දීලා තියෙන විග්‍රාහික නාමයන් විතරයි. උන්වහන්සේට නාමයක් අවශ්‍ය නැහැ. ඇයි මම ඔයගොල්ලන් නැවත පාරක් කියනවා තේරු නාමයක් අවශ්‍ය නැත්තේ? ඒ දෙවියන් වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ හා සමාන වෙන කෙනෙක් නැහැ. නැති නිසා උන්වහන්සේට නාමයක් අවශ්‍ය නැහැ. තව කෙනෙක් හිටියා නම් අන්න ඒ කෙනායි දෙවියන් වහන්සේ වෙන්වෙන්ව හඳුනා ගන්න නිසා නාම දෙකක් තියෙයි. හැබැයි එහෙම නාමයක් උන්වහන්සේට අවශ්‍ය නැහැ. මේ මුළු විශ්වයේම සර්ව බලධාරී එකම දෙවියන් වහන්සේ නිසා උන්වහන්සේට නාමයක් අවශ්‍ය නැහැ. උන්වහන්සේට දීලා තියෙන නිකන් විග්‍රාහික නාමයන් විතරයි. මේක හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ කියනවා 10 වෙනි පදයේ ඉතුරු ටික මක්නිසාද ස්වාමිනී ඔබ සොයන්න ඔබත් නෑරියසේක. බලන්න මේ වචන සත්‍යයි. දෙවියන් වහන්සේ ඔබ සොයනවා නම් දෙවියන් වහන්සේ කවදාවත් ඔබ අත්හරින්නට යන්නේ නැහැ. ඒ දේ හොඳට තේරුම් ගන්න. ඔබ දෙවියන් වහන්සේ සොයන මිනිස්සෙක් බවට පත් විය යුතුයි. ඔයගොල්ලෝ දන්නද බයිබලයේ මොකද්ද තියෙන්නේ? අලුත් ගිවිසුම තුළ තියෙන්නේ මොකද්ද? සොයන්නාට සම්භව වෙයි. එහෙනම් ඔබ සොයන කෙනෙක් නම් ඔබ දෙවියන් වහන්සේ සොයන කෙනෙක් නම් අන්න දෙවියන් වහන්සේ සම්භව වෙයි. මේක මගේ අත්දැකීමෙන් දැක්කා. මම දෙවියන් වහන්සේව හෙව්වා. සත්‍යතාවය කවුද කියලා හෙව්වා. මේ විශ්වය මැව්වේ කවුද? නිර්මාණය කරුවේ කවුද? මිනිස්සයා මැව්වේ කවුද? මේ බොහෝ දේවල් එක එක විවිධාකාර විදිහෙන් කියනවා. හැබැයි හරිම සත්‍යතාවය මොකද්ද කියලා මම හෙව්වා. ඒ හොයපු නිසා තමයි මට දෙවියන් වහන්සේව හම්බුනේ. මම දෙවියන් වහන්සේ සෙව්වා. දෙවියන් වහන්සේ මට හම්බුණා. එහෙනම් මේ වචනේ සත්‍යයි. බොරු කරන්න බෑ. අත්දැකීමෙන් දෙවියන් වහන්සේ අවබෝධයෙන් කියන්නේ උන්වහන්සේ දුන්න අවබෝධයෙන් කියන්නේ උන්වහන්සේ වචනානුකූලව මොකද්ද කියන්නේ? මක්නිසාද ස්වාමිනී ඔබ සොයන්නන් ඔබත් නෑරියසේක. එහෙමනම් ඔබ දෙවියන් වහන්සේව සොයනවා නම් දෙවියන් වහන්සේව හම්බෙනවා. උන්වහන්සේ කවදාවත් ඔබ අතහරින්නට යන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය. ඔබේ ජීවිතේට ඉතාමත් වැදගත් මේ කාරණා. දෙවියන් වහන්සේව සොයන මිනිස්සෙක් බවට පත් වෙන්න දාවිද් මේ දේවල් කියන්න හේතුව තමයි ඔහු දෙවියන් වහන්සේව සෙව්වා. නිරතුරුවම දෙවියන් වහන්සේව සෙව්වා. ඔහුට දෙවියන් වහන්සේ හම්බුණා. මමත් දෙවියන් වහන්සේව සෙව්වා. මටත් දෙවියන් වහන්සේව හම්බුණා. එහෙනම් ඔබ දෙවියන් වහන්සේව සෙව්වොත් ඔබටත් දෙවියන් වහන්සේව හම්බ වෙනවා. මේ දේ හොඳට මතක තියාගෙන මේ වචනානුකූලව ජීවත් වෙන්න. ඊට පස්සේ බලන්න. ඊට පස්සේ 11 වෙනි පදයේ කියනවා සියන්හි වාසය කරන ස්වාමීන්ට ප්‍රශංසා ගී ගාව. සෙනග අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරව. බලන්න මොකද්ද කියන්නේ? සියන්හි වාසය කරන ස්වාමීන්ට ප්‍රශංසා ගී කියන්න කියලා කියනවා. සෙනග අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරව. කවුද මේක කරන්නේ අද? සෙනග අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරන කවුරු හරි ඉන්නවද? නෑ, අඩුයි, ස්වල්ප දෙනයි. හැබැයි සෙනග අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරන්න සාක්ෂිකාරයෙක් බවට පත් වෙන්න. ඔබේ සාක්ෂිය ප්‍රකාශ කරන්න සෙනග අතරේ බය වෙන්න එපා.
ඇයි දෙවියන් වහන්සේකට කැමති උන්වහන්සේ විනිශ්චය දෙනවා ඔබ ඒවා ක්‍රියා කරනකොට ඔබ ක්‍රියාවෙන් මේ දේවල් කරනකොට උන්වහන්සේගේ බලවත් ක්‍රියා ප්‍රකාශ කරනකොට දන්නේම නැතුව ඔබ තුල දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නට ගන්නවා ඊට පස්සේ බලන්න අවසාන වශයෙන් 12 වෙනි පදේ කියන්නේ මොකද්ද මක් නිසාද ලේ ගැන විභාග කරන්නා වූ උන්වහන්සේ ඔවුන් සිහි කරනසේක මොකද්ද කියන්නේ මක් නිසාද ලේ ගැන විභාග කරන්නා උන්වහන්සේ ඔවුන් ගැන සිහි කරනසේ මොකද්ද මෙතන කාටද මෙතන ඔවුන් කියලා කියන්නේ මෙතනදී ඔවුන් කියලා කියන්නේ කාටද දන්නවද උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරන අයව එහෙනම් උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරන අයට මොකද්ද කරන්නේ ලේ ගැන විභාග කරනවා වගේ ඇත්තටම කියනවා උන්වහන්සේ ලේ ගැන විභාග කරනවා ඔයගොල්ලෝ දන්නවද මේ පොළොවට පළවෙනි ලේ බිඳුව වැටෙන කාගේද ආබෙල්ගේ ආබෙල් කියන්නේ තමයි මේ පොළොව පළවෙනියම වැටුනේ එතකොට ඒ ලේ පොළොවෙන් දෙවියන් වහන්සේට දෝංකාරය දෙනවා කියලා උන්වහන්සේ කියනවා එහෙනම් ලේ ගැන උන්වහන්සේ විභාග කරන එකට හේතුවයි හේතුව මොකද්ද ලේ ගැන එච්චර විභාග කරන්නේ ලේවල තමයි ප්‍රාණය තියෙන්නේ හොඳට තේරුම් ගන්න ලේ කියන්නේ ප්‍රාණය එහෙනම් ඒ ප්‍රාණය ගැන උන්වහන්සේ විභාග කරනවා එහෙනම් බලන්න මේ ලේ ගැන විභාග කරනවා වගේ තමයි උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරන්නේ කවුද ඒ කෙනා ගැන උන්වහන්සේ සොයනවා ඒ කෙනා උන්වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චයෙන් විනිශ්චය කරන්නට යනවා දාවිට දුන්නා වගේ ධර්මිෂ්ඨ විනිශ්චයක් ඒ කෙනාට දෙන්නට යනවා එහෙනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබ ඒ ධර්මිෂ්ඨ විනිශ්චයට සුදුසුසේ බවට පත් වෙන්න උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරන්න උන්වහන්සේ කොච්චර බලවත්ද උන්වහන්සේගේ සර්ව බලධාරීත්වය උන්වහන්සේගේ ක්‍රියා ඔබේ මුඛයෙන් ප්‍රකාශ කරනකොට අන්න ලේ ගැන විභාග කරනවා වගේ උන්වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චයෙන් ඔබේ ජීවිතයට උන්වහන්සේ ක්‍රියා කරන්නට යනවා එහෙනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය මේ දේවල් ඔබේ ජීවිතයට අදාළ කරගත්තොත් ඔබ ඉන්න තැනින් නැගිටිනක නවත්තන්න කිසිම බලවේගයකටවත් කිසිම යක්ෂයෙකුටවත් මනුස්සයෙකුටවත් සාතන්ටවත් හම්බෙන්නේ නැහැ මොකද අද කතා කරුවේ ධර්මිෂ්ඨ විනිශ්චයකරු ඒ ධර්මිෂ්ඨ විනිශ්චයකරුගේ විනිශ්චයෙන් බිඳුවක් තමයි මේ ඔයගොල්ලන්ට කතා කරුවේ තව බොහෝ දේවල් තියෙනවා කතා කරන්න නමුත් වෙලාව නැති නිසා මේ දේශනාව අවසන් කරනවා විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඔයගොල්ලන්ට බොහෝ දේවල් කතා කරුවා ඔයගොල්ලෝ ජීවිත හදා ගන්නවා නම් ධර්මිෂ්ඨ වෙනවා නම් දෙවියන් වහන්සේ දාවිට දුන්නු ඒ ධර්මිෂ්ඨ විනිශ්චය තුල ඔහු කොහොමද දෙවියන් වහන්සේ ප්‍රශංසා කරුවේ ඒ වගේ ඔබේ ජීවිතයටත් ඒ ප්‍රශංසා කරමින් දෙවියන් වහන්සේගේ අභිමුඛය තුල කොහොමද වර්ධනය වෙන්නේ කොහොමද නැගිටින්නේ කොහොමද පළ දරන්නේ කියන එක ගැන දෙවියන් වහන්සේ කතා කරුවා එහෙමනම් ඔබ ඒ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය ලබන්න සුදුසුසේ බවට පත් වෙන්න කියලා මේ දේශනාව අවසන් කරනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේ ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා ඔබ මේ දේව වචනය අනුව වචනානුකූලව හැදිලා ඒ අනුව ඔබ හැදගැසිලා ඒ අනුව ඵල දරන්නට ඔබ අදිටන් කරගත්තොත් එහෙමනම් දේව වචනය දෙවියන් වහන්සේ බොහෝ දේවල් ඔබට කතා කරුවා අවසන් කරනවා දේව වචනය මේ සභාවේ දේව වචනය අප ඔබ සියලු දෙනාටමත් ඒ වගේම මේ රෙකෝඩින් එක තුලින් දේව වචනය අහන ඔබ සියලු දෙනාටමත් දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේක්වා